ඔන්න අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම මේ ළඟදි කියපු තවත් ඉවෙන්ට් එකක් ගැන. මේ ඉවෙන්ට් එක තිබුණේ සීතුව සෙන්ට් තෝමස් කැතලික් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. ගෙස් කරන්න බලන්න අද මං ඇයි මෙහෙට යන්න කියලා. ඔන්න දැන් මං ඔයාලට හිතෙයි ඇයි මම මේ ස්කූල් එකට ආවේ කියලා. ඔව් ඔයා හිතුවා හරි. මම ආවේ අද මේ ස්කූල් එකේ තිබ්බ ඩාන්සිං ඇන්ඩ් සිංගිං කම්පිටිෂන් එකේ ජජ් කෙනෙක් විදිහට. මාත් එක්ක ජජ් බෝඩ් එකේ හිටියේ අපේ ආදරණීය භාෂා ටීචර්, දාන්න ටීචර්, ඒ වගේම අභිෂේක් සර්. ඇත්තටම කියන්න ඕනේ ස්කූල් එකක් විදිහට මේ තරම් පිළිවෙලට ලස්සනට මේ ඉවෙන්ට් එක මේ කම්පිටිෂන් එක ඕගනයිස් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. හැබැයි මේ ස්කූල් එකේ ප්‍රින්සිපල්, ටීචර්ස්ලා ඇන්ඩ් මේ පොඩි දරුවෝ ටික හරි අපූරුවට මේ ඉවෙන්ට් එක මේ කම්පිටිෂන් එක ඕගනයිස් කරලා තිබුණා. මොකද ඒ තරම්ම හරිම පිළිවෙලයි. හරිම අපි කියන්නේ නෙක්ස්ට් ලෙවල් කියලා. ඇත්තටම මේක නෙක්ස්ට් ලෙවල් වැඩක්. සිංගින් ඩාන්සිං වලට අමතරව ඉන්ස්ට්‍රුමෙන්ටල් කැටගරි එකකිනුත් ගොඩාක් ටැලන්ටඩ් පොඩ්ඩ ගොඩාක් එදා දවසේ හිටියා. ඉතින් මේ වයසේ පුංචි දරුවෝ එයාලගේ ටැලන්ට් එක මේ විදිහට පෙන්වනකොට මට නම් හරිම සතුටක් දැනුනේ. මොකද මේ පුංචි වයසට මෙයාලා මෙච්චර ටැලන්ටඩ්ද කියලා. ඒකම තවත් චුටි දුවකයා ලියපු ස්ටෝරි බුක් එකක් ලොන්ච් කරා. ඉතින් හරිම සතුටුයි. මොකද එක එක විදිහේ ටැලන්ට්ස් තියෙන බබාලා ඉන්න එක ගැන. සහ එයාලට සපෝට් එකක් දෙන්න ස්කූල් එකක් විදිහට මේ විදිහට දේවල් කරන එක ගැන. වීඩියෝ එක ටිකක් දිග වැඩි. හැබැයි මට දුකයි මේ වීඩියෝ ක්ලිප්ස් අයින් කරන්න. ඔන්න ඒ හින්දා ඔයාලට බලන්නම මම ඒක ඉතුරු කරා. Now I see that if I would try to shut me or cut me, I would decide. The entire human race, there are that I will do. There's a fire starting in my heart, reaching inside you and be strong. But the result is, I want to tell you, my dear girls and boys, never give up your art and keep practicing. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ ඉවෙන්ට් එක ඉවර වුණේ. තවත් vlog එකකින් හම්බ වෙමු.